ආందోళනයට තුඩුදුන් ජනප්‍රිය කොරියානු තාරකාවගේ මරණය ගැන කතා කරමින් කිම් සෝ හියොන් හඬා වැළපෙයි. මේ කියන්න හදන්නේ ආందోళනයට තුඩුදුන් ජනප්‍රිය කොරියානු තාරකාවගේ මරණය ගැන ඇසෙන තවත් එක් කතාවක් ගැන. ප්‍රකට දකුණු කොරියානු නළු කිම් සෝ හියොන් 31 වෙනිදා සෝල්හි පැවති මාධ්‍ය හමුවකදී කඳුළු සලමින් මියගිය නිලි ෆ්‍රොන්ගේ පවුලේ අය තමාට කරන චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ ෆ්‍රොන් සමග බාල වයස්කාර වියේදී පෙම් සම්බන්ධතාවයක් පවත් වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධවයි. කිම් සෝ හියොන් එහිදී අවධාරණය කර තිබුණේ තමාට සත්‍ය නොවන දේ පිළිගැනීමට නොහැකි බවයි. වයස අවුරුදු 24ක් වූ ෆ්‍රොන් ඉකුත් පෙබරවාරි මාසයේදී සැකසහිත ලෙස අවසන් ගමන් ගිය අතර පසු එය සියදිවි නසා ගැනීමක් බවටයි වාර්තා වුණේ. ඇගේ මරණයත් සමග සජුව චෝදනා එල්ල වූ කිම් සෝ හියොන් ප්‍රකට වෙළඳ කිහිපයකින්ම ඉවත් කිරීමටද කටයුතු කර තිබුණා. ඒ අනුව තමන්ට එල්ලවන බරපතල චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් 37 හැවිරිදි කිම් සෝ හියොන් සඳහන් කර තිබුණේ ඔහු වසර 5කට පමණ පෙර වසරක් පමණ කිම් සේරෝන් සමග පෙම් සම්බන්ධතාවක් පැවැත් වූ නමුත් ඒ අය බාල වයස්කාර වියේදී නොවන බවයි. එමෙන්ම එම සම්බන්ධතාවය ඇගේ සියදිවි නසා ගැනීමට හේතු වූ බවට කරන ප්‍රකාශනයන්ද ඔහු මෙහිදී ප්‍රතික්ෂේප කර තිබුණා. කිම් සෝ හියොන් හට රොන් සම්බන්ධයෙන් චෝදනා දෙකක් එල්ලව තිබුණා. ඉන් එකක් නම් ඇය වයස අවුරුදු 15ක බාල වයස්කාරියක්ව සිටියේදී කිම් සෝ හියොන් සමග පෙම් සම්බන්ධතාවක් පැවැත්වුවා කියන දේ සම්බන්ධවයි. දෙවැන්න ඔහුගේ ආයතනය ඇයට ගෙවිය යුතු ණයක් සම්බන්ධවයි. මාධ්‍ය හමුව පැවතියේ ෆ්‍රොන්ගේ මරණයෙන් පසු ඇගේ පවුලේ සහ කිම් සෝ හියොන්ගේ පාර්ශ්වය අතර සති ගණනාවක් පුරා මෙවන් චෝදනා කිරීම පැවතුණා. මෙම චෝදනා එල්ලවීම ආරම්භ වූයේ කිම් සෝ රොන්ගේ මරණයෙන් මාසකටත් අඩු කාලයකට පටන් වීම විශේෂත්වයක් ගෙන දුන්නා. ඒ අනුව මතභේදාත්මක දේශපාලන අන්තර්ගතනයෙන් සඳහා ප්‍රසිද්ධ YouTube නාලිකාවක් සජුවම සඳහන් කර තිබුණේ ඔවුන් දෙදෙනාට ඇය වයස අවුරුදු 15 දී වසර 6ක් පෙම් සම්බන්ධතා පවත් වූ බවයි. එතෙන් සිට අදාළ නාලිකාව ඔවුන්ගේ සම්බන්ධතාවය අතරතුර ගත් බව කියන වීඩියෝ සහ ඡායාරූපද නිකුත් කර තිබුණා. අනතුරුව රොන්ගේ පවුලේ නියෝජනය කරන නීතිඥවරයා මාධ්‍ය හමුවක් පවත්වූ අතර ඇයට වයස අවුරුදු 16 දී 2016 සිට දෙදෙනා අතර ඇති බව කියන තවත් ප්‍රේම ඉතිහාසයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ සිටියා. එහිදී කිම් සෝ හියොන්ගේ ආයතනය මුලින්ම අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් පසුව පැහැදිලි කළේ ඔවුන් පෙම් සම්බන්ධතාවක් පැවැත්වුවේ 2019 සහ 2020 අතර කාලය තුළ පමණක් බවත්ය. ඒ අය වැඩිහිටියෙකු විට බවද පවසා තිබුණා. මෙම චෝදනා හමුවේ ඊයේ වනතෙක්ම නිහඬව සිටි කිම් සෝ හියොන් මාධ්‍ය හමුවේ හැඟීම්බරව තමාට එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. මියගිය තනත්තා බාල වයස්කාරයෙකු සිටියේදී මම ඇය සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වුවේ නැහැ. අපි දෙදෙනාම නළු නිළියන් වීම හැර අපගේ සම්බන්ධතාවය වෙනත් ඕනෑම සාමාන්‍ය යෝලකගේ සම්බන්ධයක් වගේම තමා. මම නොකළ දෙයක් මට පිළිගත නොහැකියි. මම නිසා බොහෝ දෙනෙක් දුක් විඳිනවා. රසිකයන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව ඉල්ලනවා. අභාවක් පාත නිළියට සාමයෙන් සිටීමට නොහැකි වීම ගැනත් මට කනගාටුයි. ඒ අනුව කිම් සෝ හියොන් සහ ඔහුගේ ආයතනය නියෝජනය කරන නීතිඥයන් ප්‍රකාශ කර තිබුණේ කිම් සෝ හියොන්ට චෝදනා නගින YouTube හෙළිදරව් සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වොන් මිලියන 12ක වන්දි ගෙවීම සඳහා නඩු පවරා ඇති බවත් අපහාස කිරීම සහ තොරතුරු ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට වාර්තා කර ඇති බවත්ය. මියගිය කිම් සේ රෝන් යනු 2022 දී බීමතින් රිය පැදවීමේ සිද්ධියකින් පසුව ඇගේ වෘත්තීය ජීවිතය වියුල් වීමට පෙර දකුණු කොරියාවේ වඩාත් කතාබහට ලක් වූ නිළියන්ගෙන් අයෙක් වුණා. කිම් සෝ හියොන් දකුණු කොරියාවේ සහ චීනයේ මෙන්ම ලෝකයේ මහත් කතාබහට ලක් වූයේ My Love from the Star Queen of යන දකුණු කොරියානු නාට්‍යමාලා නිසායි.
දකුණු කොරියානු විනෝදාස්වාද කර්මාන්තය තුළ ප්‍රසිද්ධ පුද්ගලයන් පෞද්ගලික ජීවිතයේ දැඩි පරීක්ෂාවට ලක්වීම සාමාන්‍ය කරුණක්. නමුත් එය පමණට වඩා එහා යන අවස්ථා ඕන තරම් තිබේ.